මේකේ කාර්ය ධනාගයක් කියලා අපි දන්නවා. ඒ පැත්තේ ඔස්සේ ඔය ගමන් කරන තාප අවශ්‍ය මෙන්න මේ පැත්තට නාගෙන තාප අවශෝෂණය කරනවා, මේ පැත්තට නාගෙන තාප විනෝචනය කරනවා කියන එකත් අපි දන්න. ඒත් හරි බීත් හරි ඒ හරි දෙයක් කියවන්න වෙනවා. මේ ක්‍රියාවලියේ වායු උෂ්ණත්වය එකමයි. ඔව් මේක ගිහිල්ලා චක්‍රයන්නේ. මේක අර මොකද්ද? සමෝෂ්ණ ක්‍රියාවලියක් වගේ එකක් තමයි. ගිහිල්ලා ආපහු වෙනවා කියන්නේ මේක සමෝෂ්ණ ක්‍රියාවලියක් කියන එකට වඩා ගිහිල්ලා ආපහු හිටපු පැටලෙනවා කියන අනිවාර්යෙන් PV සමාන nRT එකෙන් ගන්නත් පුළුවන් නේ. PV ගුණිතය සමානයි නම් මේ T නිශ්චලයි. T වෙනස් වෙන්නේ නැහැ. එතකොට T මේ උෂ්ණත්වය එකමයි. එතකොට උත්තරේ 5. මේ 23ම හරි. ලෝහයන්ගේ ඉලෙක්ට්‍රෝන ලැම්ඩා මත රඳා පවතී. මේකේ ලෝහය විමෝචනය වන චාලක ශක්තිය Hc බෙදීම ලැම්ඩා වලට වඩා විශාලයි. ඒක හරි. හරිද? මේක හදන්න තියෙන එහෙමයි. එතකොට ඒකේ Hc බෙදීම ලැම්ඩා වලට වඩා කුඩා කියන එක හරි. ලෝහය විමෝචන චාලක ශක්තිය දැන් රඳා නොපවතී වෙන්න බෑ. රඳා පවතී දේහලී සංකේතයක් තියෙනවා. සීතලදී ශීඝ්‍රතාවය ලැම්ඩා මත රඳා පවතී කියන එක වැරදි. ලැම්ඩා මත රඳා පවතින්නේ නැහැ. කිසි සම්බන්ධයක් නැහැ. ඒ හරි BC තුන දෙකම වැරදි. එක මේක F පල්ලෙහාට යන්න ගුරුත්වාකර්ෂණය වැඩි වෙනවා. ඒකට සමානුපාතිකව F උත් වැඩි වෙනවා. රේඛීය වැඩි වෙන්නේ. ඒතර උත්තරේ 1. ආශක හරි 59. මේ එකම දිශාවට ධාරාව යනවා නම් ආකර්ෂණ බල ඇති වෙන්න ඕනේ. ඒතර එකට එකතු වෙන ඒවා වෙන්න ඕනේ. ඒතර මේක වෙන්න පුළුවන්. මේවා කැපෙන්න බෑ කවදාවත්. මේවා මේ දෙක වෙන්න බෑ. මේක වෙන්න බෑ. මේක විකර්ෂණ බලය තියෙන්නේ. මේක එකම මේකට මේ ඈතින් තියනවා කියන්නේ විකර්ෂණ බල තියෙන. ඒතර මේක වෙන්නත් බෑ. උත්තරේ මේක 4. මේකට බර්නූලි සමීකරණ දාන්න තියෙන්නේ. බර්නූලි සමීකරණ දැම්මම අපිට නම් මෙතන මේ පැත්තට තරණ වෙන හින්දා මේක ද්‍රව කන්ද පොඩ්ඩක් මෙහාට යනවා. ඒ අනු උස්ස තමයි අපෙන් අහන්නේ. මෙතන ප්‍රශේකය බලලා මෙතන අංශුක ප්‍රවේගය බලලා ගාන හදන්නයි තියෙන්නේ. අංශුක ප්‍රවේගය ඊට පස්සේ ඒකට F සමාන m දාන්න පුළුවන්. මේකේ F වලට එන්නේ v ρ g කියන එක. v ρ g කියන එක අපිට ගන්න පුළුවන් a වතාවක් l ρ g කියලා. අනිත් පැත්තේ ප්‍රශේකයට එනවා pa. අනිත් පැත්තේ බලයට එනවා pa වතාවක් a කියන එක. pa වතාවක් a කියන්නේ බලයන්. ඒතර මේ පැත්තේ බලය මේ පැත්තේ බලය සමාන වෙනවා. ඒකෙන් තමයි